ආයුබෝවන් මම සුනිල් වසන්ත ශ්‍රී ප්‍රේම් සත්‍ය භාවනා සංගමේ සභාපති. අපේ සංගමේ පරමාර්ථය තමයි ඔබට සත්‍ය අනාවරණය කර දීම සහ සත්‍ය අවබෝධ කරගන්න උදව් කිරීම. එතකොට දැන් මොකද්ද මේ සත්‍ය කියන්නේ? සත්‍ය කියන්නේ මේ බාහිර තියෙන දෙයක් නෙමෙයි, පොතක තියෙන දෙයක් නෙමෙයි. සත්‍ය කියන්නේ ඔබේ සැබෑ ස්වરૂපය. ඔබේ සැබෑ ස්වરૂපය. ඒක තමයි බුදුන් වහන්සේ දේශනා කළේ යෝසාත් සංසාස්සේන සංගාමේ මාංශයේදී ඒකංච ජය මත්තානං ඒකංච යත්තානං සත්‍ය සංගාම යුත්තමෝ කියලා. යම් කිසි කෙනෙකු මේ යුද්ධකින් ලක්ෂ ගණනක් ජය ගන්නවට වැඩිය තමා තුළ තියෙන සත්‍ය ජය ගන්නවා නම්, තමා තුළ තියෙන සත්‍ය අවබෝධ කර ගන්නවා නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ කියලා. ඉතින් ඒ සත්‍ය තමයි ඔබ ගැන තමයි මේ මම කතා කරන්නේ. ඒ සත්‍ය තමයි ඔබට අනාවරණය කර දෙන්නේ. ඉතින් ඒ සත්‍ය ඔබ තුළ තියෙන නිසා තමයි ඔබට කතා කරන්න, හැවිදින්න, හැම දෙයක්ම කරන්න පුළුවන්, මේ හිතන්න හැම දෙයක්ම. නමුත් මේ සත්‍ය ශරීරයෙන් ඉවත් වෙලා ගිය ගමන් මේ ආයිමත් මේ ශරීරයේ පස්සටයි වතුරටයි ආපු තැනට යනවා. එතකොට මේ සත්‍ය අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මේ අපි මැරුණාම මේ ශරීරේ පස්සටයි වතුරටයි එකතු වුණාට අපේ සැබෑ ස්වરૂපයෙන් මැරෙන්නේ නැහැ. ඒක තමයි අර නැවත නැවත මේ සංසාරේ සැරිසරන්නේ. ඉතින් මේ සාන්තුරු කියනවා බල්ලෝ බලල්ලු සර්පයෝ මේ හැමදේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන් මේ ශරීරයේ අත්හැරුණාම කියලා. මොකද මේක ඊටාම කලාතුරකින් තමයි මනුස්ස ශරීරය ලැබෙන්නේ. අපි මේ මනුස්ස ශරීරය මග හැරගත්තොත්, මේක අපි අපතේ හැරියොත් අපිට මේක කවදාවත් නොලැබෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා තමයි අපි මේ වෙලාවේ උත්සාහ කරන්න ඔබට මේ සත්‍ය අවබෝධ කර දෙන්න උදව් කරන්නේ. මොකද මේ සත්‍ය අවබෝධ කරගන්න බැහැ අපිට මේ සත්‍ය දන්න අය නැතුව. ඒ ඇත්තටම අපිට සත්‍ය අනාවරණය කරන්නේ ජීවමාන සත්ගුරුවරයා. ජීවමාන සත්ගුරුවරයෙකුට විතරයි අපි තුල තියෙන සත්‍ය අනාවරණය කරන්න පුළුවන්. ඒකට බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ, රාම්, ක්‍රිෂ්ණ වගේ අය ඒ සත්‍ය අනාවරණය කරපු අය. ඒකට ඒගොල්ලෝ ජීවමානව ඉන්නකොට ඒ සත්‍ය අනාවරණය කළා. නමුත් උන්වහන්සේලා ශරීරය හැර ගියාට පස්සේ මේ ආගම් හදා ගන්නවා එක එක අය මේ මානසින් මේ පංචේන්ද්‍රයන් පිනවායම සඳහා. ඉතින් ඒ තුලින් අපිට සත්‍ය දකින්න බෑ. ඒවල තියෙන වෙන වෙන ඉස්සර. ඉතින් ඒක නම් අපි සත්‍ය දකින්න නම්, සත්‍ය අවබෝධ කරගන්න නම් ජීවමාන සද්ගුරුතුමා ඕනේ. එතකොට ශ්‍රී ප්‍රේම් රාවත් කියන්නේ අද සිටින ජීවමාන සද්ගුරුතුමා. එතුමා මට ඒ සත්‍ය අතර, මම අභ්‍යන්තරයේ පවතින සත්‍ය හතර, සදාකාලිකව පවතින සත්‍ය හතර අනාවරණය කළා. ඉතින් ඒ තුල මම ඒ තුල සිහිය පිටව භාවනා කිරීමෙන් මම ඒ සත්‍ය අවබෝධ කරගනිමින් ඉන්නවා. ඒ සත්‍යයේ සුවය ලබනවා. එතකොට මේ සත්‍යයට තමයි නිර්වාණය කියන්නේ. එතකොට මේ නිර්වාණය මේ බඹයක් පමණ ශරීරය තුල තියෙනවා කියන්නේ ඒකයි. මේ ශරීරය තුලයි ඒ නිවන තියෙන්නේ. ඒ සත්‍ය තියෙන්නේ මේ ශරීරය තුලයි. එතකොට මේ සත්‍ය අවබෝධ කරගත්තේ නැත්නම් මේ ශරීරය අපි දන්නේ කොයි වෙලේ නැතුව යනවද කියලා. ඒ වගේම මේ ඊට පස්සේ අපිට මේ ශරීරයක්, මනුස්ස ශරීරයක් හම්බ වෙන එකත් අවිනිශ්චිතයි. ඒක නිසා අපි මේ මනුස්ස ශරීරය හම්බෙච්ච වෙලාවේ කරන්න තියෙන ලොකුම දේ තමයි මේ සත්‍ය අවබෝධ කර ගැනීම. එතකොට ඒකට ලොකුම අවස්ථාව තමයි ජීවමාන සත්ගුරුතුමා මුණ ගැසීම. එතකොට ශ්‍රී ප්‍රේම් රාවත්තුමා ලෝකේ වටේ ගමන් කරමින් මේ මිනිසුන්ට මේ සත්‍ය අනාවරණය කිරීමේ ක්‍රියාවලිය කරනවා. දැන් මට මීට අවුරුදු 45කට පමණ පෙර තමයි මට මේ අනාවරණය 1981 පෙබරවාරි මාසෙ තමයි මම මේ භාවනා කර්මස්ථාන මම ලබා ගත්තේ. ඉතින් මම එදා ඉඳලා ඉතින් උත්සාහ කරනවා අනිත් අයටත් මේක ලබා දෙන්න. නමුත් මිනිස්සු හරිම මේ මෝඩයි, හරිම මේ අවිද්‍යාන්තයකාරය ගිහිල්ලා මේ මායාව පස්සේම දුවනවා මිසක් මේ Taman තුල තියෙන මෙච්චර වටිනා දේ, නොමරන දේ අත්විඳින්න ඉදිරිපත් වෙන්න. ඒ වගේම අපි මේ සතුට, සැපත, ආදරේ, සැනසීම හොයාගෙන ලෝකේ දිව්වත් ඒක හම් වෙන්නේ අපි අභ්‍යන්තරයෙන්. ඒක හම් වෙන්නේ අපි තුලයි, මේ සත්‍ය තුලිනුයි ඒක එන්නේ. ඒකට ඒකයි බුදුන් වහන්සේ නිබ්බානම් පරමංසුඛං කිව්වේ. ඒකට මේ නිර්වාණය තුල, මේ අපේ තුල දෙන සදාකාලික ස්වરૂපය තුල තමයි ඒ හැම දෙයක්ම තියෙන. ඉතින් ඒක අපි අර
කස්තුරි මුවා කස්තුරි සුවඳ තමන්ගේ නාභියෙන් එනකොට කැලෑවෙන් එනවා කියලා දිවල ජීවිතේ නැති වෙනවා වගේම මිනිස්සුත් මේ තමන් අභ්‍යන්තරයෙන් එන සතුට සැපත ආදරය සැනසීම සොයාගෙන මේ ලෝකේ තියෙන මායාව පස්සේ ගිහිල්ලා අන්තිමට කිසිම දෙයක් නැතුව අර වටිනා සත්‍ය ශරීරයෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ මේ මනුස්ස ශරීරය ලැබෙන එකත් විශ්වාස නැහැ. ඉතින් මේ මනුස්ස ශරීරය ලැබීමේ අවස්ථාව නැති කරගන්නවා. ඉතින් අප සංගමයෙන් කරන්නේ භාවනා සංගමයේ ශ්‍රී ප්‍රේම් සත්‍ය භාවනා සංගමයෙන් කරන්නේ ඕනෑම මිනිසෙකුට උදව් කරනවා. ඒ තමන් තුළ තියෙන සත්‍ය අනාවරණය කරන්න සහ එම සත්‍ය අවබෝධ කරගන්න. ඉතින් ඒක නිසා මේ අවස්ථාව මගහැර ගන්න එපා. මේ සම්බන්ධ වෙන්න, මේ අපි සමග සම්බන්ධ වෙන්න අපි ඔබට උදව් කරනවා. මොකද කිසිම මුදලක් බලාපොරොත්තු නෙමෙයි හැම දෙයක්ම නොමිනේට් කරන්නේ. මොකද මේ මිනිස්යාගේ මනුෂ්‍යත්වයේ හරි වටිනවා. මේ මනුෂ්‍යත්වයේ නාමයෙන් තමයි අපි උදව් කරන්නේ තම අභ්‍යන්තරයේ තියෙන සත්‍ය අවබෝධ කරගන්නට. ඉතින් ඒක තමයි ශ්‍රී ප්‍රේම් සත්‍ය භාවනා සංගමේ අරමුණ. ඉතින් අපි හා සම්බන්ධ වෙන්න මේ සම්බන්ධ වෙලා මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න ඒ අවශ්‍ය සහයෝගය අපි ලබා දෙනවා. ඉතින් ඔබට තියෙන්නේ මේ අවස්ථාව ප්‍රයෝජන ගන්න. ඒතු අපිට මොකද මේ ශරීරයේ දැන් දන්නවනේ අද කී දෙනෙක් දැන් මගේ ජීවිතේ වුණත් මේ විශ්වාස නැහැනේ මෙතනින් යනකොට මෙතන ඕන වෙලාව ජීවිතේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ සත්‍ය නැති වෙන්නේ නැහැ. එතකොට මේ අපි ජීවත් වෙලා ඉඳද්දි මේ සත්‍ය අවබෝධ කරගත්තා නම් මේ සත්‍ය සමග සම්බන්ධතාවය ගොඩනගා ගත්තා නම් අපිට මේ ශරීරය අත්හැරලා යන එක නිකන් ඇඳුමක් ගලවනවා හා සමානයි. ඉතින් එවැනි අවස්ථාවක් අපිට තියෙනවා. ඉතින් මා ඔබෙන් ආරාධනා කරනවා මේ අවස්ථාවට එකතු වෙන්න. මේ අවස්ථාව මගේ අරගන්න එපා. ඉතින් මම නැවතත් තවත් වීඩියෝ එකකින් හමු වෙන්නම්. එතෙක් ඔබට යහපතක්ම වේවා. මේ සත්‍ය අවබෝධ කර ගැනීමට ඔබේ සිත හැඩ කරගන්න, සිත එකඟ කරගන්නට හැකියවා. මොකද සිත කැමති නෑ මේ මායාව පස්සම දුවනවා මිසක් මේ හදවතට තමයි සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. මේ හදවත තුල තමයි සත්‍ය තියෙන්නේ. හදවත තුල තමයි මේ සත්‍යයේ නිර්වාණයේ මූලස්ථානේ. ඉතින් ඒ හදවත සම්බන්ධ වෙන හැටි තමයි ජීවමාන සද්ගුරුතුමා ප්‍රේම් රාවත්තුමා කියලා දෙන්නේ. ඉතින් ඒකට තමයි අපි අවස්ථාව ලබා දෙන්නේ. හොඳයි හැම දිනෙකම එකතු වෙන්න, කතා කරන්න, මේ අවස්ථාව ලබා ගන්න කියලා ඉල්ලා සිටීමෙන් මම දැනට නවතිනවා. ඔබට යහපතක්ම වේවා. ස්තුතියි.